ඕනේ. මේ අර මේ අනුරගේ අර මොකද්ද අර මේ ෆොටෝ එක මේ මෙහෙම කරගෙන ඉන්නේ එක. මං හිතන්නේ ඇත්තටම ලස්සනම මට නම් තේරෙන්නේ මාර කික් එකක් ඒක. මම හිතුනේ මාර කෙනෙක් එක වැඩක් නැහැ. ඒකට සම්මානයක් දෙන්න මාර වටිනවා. කික් එකක් වෙන්නේ ඇයි කියන්නේ මාර කික් එකක් අර වෙන්නේ. ලෝගෝ එක පිටිපස්සේ තියෙන ලෝගෝ එක ඇන්ගල් එක පිටිපස්සේ ලෝගෝ එකයි. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ දැන් දේශපාලන දර්ශනයත් එක්ක. හරිද? ඒගොල්ලන්ගේ දේශපාලන දර්ශනය කියන්නේ අපි දන්නවනේ සමාජවාදී අයිකොනික් ලෝගෝ එක තමයි ඩෑකැට්ටයි මිටියයි. හරිද? ඉතින් ඩෑකැට්ටයි මිටියයි එක්ක වාමාංශික දරුණු අදහස් එක්ක දරුණු නෙමෙයි කියනවා දරුණු ප්‍රබල වාමාංශික අදහස් එක්ක ආපු පක්ෂයක් විදිහට අද වෙනකොට පොඩ්ඩක් යම්කිසි පොඩ්ඩක් ලිබරලයිස් ඒ වගේම සෝෂලිස්ට් හැම මතයක්ම ගොනු කරලා බොහොම මික්ස් එකක් විදිහට යන විදිහක් මේ පේන්නේ ගොඩක් වෙලාවට. හැබැයි ඒගොල්ලන්ගේ ඩෙප්ත් ඒගොල්ලන්ගේ තියෙන සෝෂලිස්ට් රිෆෝම්ස් සහ කමියුනිස්ට් දේවල් නේද? පිටරට ඔයගොල්ලෝ දැකලා තියෙන අන්ඩර් ගැන සහ අපේ රටේ දේශපාලන දේවල් වාර්තා කරද්දී ආණ්ඩුව ගැන කියන්නේ මේ මාක්සිස්ට් ලෙනිනිස්ට් පාටි කියලා. එතකොට මේ තාමත් ඒ විශ්වාසය තමයි තියෙන්නේ. එතකොට ඒක බහුතරය 70%ක් 80ක් එහෙම තමයි. නමුත් රිෆෝම්ස් ගෙනකොට ඉතින් ඒගොල්ලන්ට උනත් වෙනස් වෙන්න වෙනවා. හැම දෙයකම එකඟ වෙන්න බෑ. නමුත් අර ෆොටෝ එකෙන් ඒක හොඳ කියවා ගැනීමක් හැමෝටම. තමන් දන්න ප්‍රමාණයෙන් ජනාධිපතිතුමාව කියවා ගන්නත් පුළුවන්. ජනාධිපතිතුමාගේ අදහස කියවා ගන්නත් පුළුවන්. කොහොමද ඒතකොට ඒක අයින් කරන්න කිව්වේ? ඒක තමයි මට හිතා ගන්න බෑ. ඒ ජනාධිපති මාධ්‍යංශයෙන් ඒක නොකළ යුතු වැඩක් මං කියන්නේ. එහෙම ඕනේ නෑ. මම පුද්ගලිකව කිසිම බොරු කියන්න ඕනේ නෑ. ඉතින් අපි හැමෝම ඡන්ද දුන්න පක්ෂයක් නේ. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන්, වැරදි තියෙන්න පුළුවන්, හොඳ දේවල් වෙන්න පුළුවන්. දැන් බහුතරය මේ ආණ්ඩුව කරපු දේවල් ඉතාම හොඳයි. ඉතින් හොඳට යනවා. එහෙම අවුලක් නෑ. නමුත් යම් තැන්වල වගකීම් පවරලා මේව කරනකොට පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මොකද මේ එතන බහුතරයක් ඉන්නේ ෆස්ට් ටයිමර්ස්ලා ඒ පාර්ලිමේන්තුවේ. එතකොට ඒ මොකක් වුණත් මාධ්‍ය පොඩි බොරු කිව්වට අනුර කියන්නේ වචාචිනයිලා බොරුවක් දෙකක් කිව්වද? ඉතින් මේ මං කියන්නේ දේශපාලනයේදී බොරු කියනවා කියන එක ඉතින් කාටවත් නැහැ. හැබැයි මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක. අපි බලාපොරොත්තු වෙන මීට වඩා විධිමත් දේවල් කතා කරයි කියලා. මේ ඡන්දයක් හින්දාද දන්නේ නැහැ. තාමත් බොරු කියලාගෙන යනවා. මේ ෆොටෝ එක නම් අනිවාර්යයෙන්ම මම හිතන්නේ සීජේ මේ පළවිය යුතුයි. මොකද එහෙම අයිකනික් ෆොටෝස් අපිට ඒක මාරයි. කෙනෙක් එයාට කතා කරලා කම්ප්ලිමන්ට් කරන්න තරම් හිතනවා. මට ඒක ෆොටෝ එක දැකගම වාව් කියලා කියන අරනම මට ඒ ෆොටෝ එකේ මොමන්ට් මම කියන්නේ අනුර ඔච්චර කියන්නේ දැනුවත් තියෙන මිනිස්සෙක් විදිහට අනුරට තිබුණා ඇයි එහෙම කරේ කියලාවත් අහන්න මම සමහරට අහන්නත් ඇති. කියන්නේ එහෙම ඕනේ නැහැ. මොකද මම හිතන්නේ මිනිහා පුද්ගලිකව එහෙම එපා කියන මිනිස්සෙක් නෙමෙයි. ඕන තරම් මිනිහෙක් දැන් ඒව කට උල් කරගෙන ඉන්න ඒවා තියෙනවා. අර කොයිතුන් පුංචි අම්මා විග්‍රහ කරනවානේ. මොකද ඊයේ වැඩසටහනේදී කිව්වා මේ අනුරට පුද්ගලිකව මඩ ගහලා ඒව මේව කරන ඒවා ගැන ඇහුවා. කියන්නේ දැන් අර පුද්ගලික තොරතුරු වෙන්න පුළුවන් හැම වෙලේම. ඊට පස්සේ එයා කිව්වා එයාට වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් මේ පරීක්ෂණ කරන්න එපා. මේ මඩ ගහන ඒවා කමන්න කරගෙන යන්න දෙන්න. ඕනේ නැහැ. එපා කරන්න එපා. අපරාධ නිකන් බොරුවට කාලේ. එපා ඔයගලගේ කාලේ තමයි. මොකද මෙයාගෙන් අහලා තියෙන ජනාධිපතිගෙන් අහලා තියෙන පොලිසිය මේකට ඉන්ක්වයරි එක දිගටම යන්නද මෙයාව අපි දැන් ෆලෝ කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා එපා කියලා. එයා කියලා තියෙනවා එපා කියලා. මම මේ ෆොටෝ එක සම්බන්ධයෙන් මම දන්නේ අnder ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ කියලා. මම හිතන්නේ එයා ඒකට එපා කිව්වා කියලා. එහෙම පොරක් නෙමෙයි කියලා තමයි මම නම් හිතන්නේ. එඩිට් කරපු එකකුත් නෙවෙයිනේ නැචරල් එයා කරපු දෙයක්. එයාගේ ඇක්ෂන් එකක්. දැන් අපිට මම මතකයි. කොච්චර දේවල් තියෙනවද? සිරිසේන ජනාධිපතිතුමාගේ කොච්චර දේවල්. ඉතින් අම්මෝ හරිද? මම හිතන්නේ වැඩිම පාරක් ටොල්ලුන ජනාධිපති. හරිද? කරන්න. ඉතින් අපි ෆොටෝ එක ඇත්තටම හොඳයි. අපි මගේ පුද්ගලික අදහස ඒක නියමයි. ෆොටෝ එක වෙල්ලන් අපි යන ඒ ජනාධිපති මාධ්‍යංශයට කියන්නේ අපි අප්ඩේට් වෙමුනේ ඉතින් නේද? බොරුවට නිකන් බොරුවට ගොඩක් වැදගත් දේවල් තියෙනවා ඔයාලට බලන්න. අයිකොනික් ඔය වගේ අයිකොනික් ෆොටෝස් තියලා ප්‍රදර්ශනයක් තියන්න පුළුවන් තරමේ දේවල් කිව්වා. අනිවාර්යයෙන්. ඒ නිසා ඒ වගේම තමයි ජනාධිපතිතුමා ගිය අවුරුද්දේ මයි
ඔයාලා කියනවානේ මේ ඊළඟ මැයි දිනේ සමරන්නේ අපේ ආණ්ඩුවක් යටතේ කියලා. කිව්වා වගේම තියෙන ආණ්ඩුවක්. ඒවත් අයිකොනික් තමයි. හරිද? හ්ම්. ඒ වගේ ඉතින් හොඳ ලස්සන දේවල් අපි ඇප්‍රීෂিয়েට්